කොහොමද? ඔන්න ඉතින් ඔය අපේ කාමරේ පිටිපස්සේ තියෙන මගේ ඇඹරැල්ල ගහ. ඒක බත් ගහක්. මේකේ ගෙඩි ටිකක් තියෙනවා. බලන්නකෝ අද මොකද කරන්නේ කියලා. ඇඹරැල්ල ටික කඩනකොට නම් හවස 6ට විතර කිට්ටු ඇති. අද හදන්න නෙමෙයි මේක යන්නේ. හෙට හදන්න. කඩලා තියෙන එක ලේසියි කියලා හිතනවා. මොකද ගොඩක් වෙලාවට මට අමතක වෙනවා. කරන්න හිටපු වැඩේ ඒක වෙන වැඩක් ඇවිල්ලා ඒක අමතක වෙනවා. ඒ හින්දා ඕක දැන් කඩලා තිබ්බම මං හෙට උදේට දන්නවා මේක මං කරන්න ඕනි කියලා. ගොඩක් වෙලාවට එහෙම නැති වුණාම චුට්ටක් අතපසු වීම සිද්ධ වෙනවා. මේ බත් ගස්වල ගොඩක් වෙලාවට ඇටේ හයිය නෑ. ඒ හින්දා මේ ඇඹරැල්ලවල පොතු ටික ඉවත් කරලා ඒකේ ඉරි ඇඳ ගන්නවා. ඇඹරැල්ල ටික සෝදලා වතුර බේරෙන්න තිබ්බට පස්සේ ඔය දැන් මං කරන්නේ කරාබු නැටි කරදමුංගු පොඩ්ඩක් කොටා ගන්නවා මේ පොඩි වන් ගෙඩියක.
වංගෙඩියේ තියෙන මෝල් ගහ පේන්න තිබුණට ඒකෙන් කොටන්න බෑ. ඒකේ මේ තිබිලා තියෙන්නේ පියල්ලක් ගහලා යටින්. ඒ පියල්ල ගැලවිලා වෙසික් වුණා. ඉතින් මගේ පරණ ලී වංගෙඩියේ මෝල් ගහෙන් තමයි මම ඔය කොටන්නේ. හීනෙට කොටා ගන්න ඕනේ මේ කරදමුංගුයි කරාබු නැටි. ඔය වැඩේ නවත්තන්න සිද්ධ වෙනවා. මොකද බලනකොට ගෙදර ගෙනත් තිබ්බ සීනි ටික ඕකට අවශ්‍ය ප්‍රමාණය මදි. ඒක නිසා දැන් මට වෙන්නේ හවසට කඩේ ගිහිල්ලා බඩු ගේනකම් උතනින් ඕක නවත්තන්න. බඩු ගෙනල්ලා ගෙට ආවා විතරයි ඔන්න මහා වෙස්සක් ඇදහැලෙන්න ගත්තා. බලන්නකෝ උනේ බලන්නකෝ මගේ බයිසිකලෙත් තිබෙනවා. මට අමතක වුණා බයිසිකලේ ඇතුළට දාන්න. ටිනි ගේනකම් මං ආපහු අර ඇඹරැල්ල ටික වතුරට දාලා තිබ්බා. එකක් කහට පිපෙනව නැත්තම් තව දෙයක් ඇඹුල් ටික වතුරට එකතු වෙනවා. ඔගොල්ලෝ හිතන්න පුළුවන් ඒකේ තියෙන පෝෂණයත් යනවා කියලා. ඒ වගේ ඉතින් මං වතුර දාලා තිබ්බා. මේ එකක්වත් මිම්මට ගන්න දේවල් නෙමෙයි. උයන වෙලාවට මට හිතෙන ප්‍රමාණ තමයි මේ එකතු කරගන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න. ඇඹරැල්ල එකට ඊට පස්සේ වතුර කෝප්ප දෙකක් එකතු කරනවා. මොකද තැම්බෙන්න එපැයි. සීනි වලිනුයි ඇඹරැල්ල වලිනුයි එන ඉස්ම ප්‍රමාණයෙන් මදි ඇඹරැල්ල එක තැම්බෙන්න. ඒකින්ද පොඩි වතුර කෝප්ප දෙකක් මම එකතු කරනවා. ලිපේ තියාගත්තට පස්සේ පියනකින් වහන්න. මොකද තැම්බෙන්නේ නැත්තම් ගොඩක් වෙලා යනවනේ. අපේ ගෑස් එකත් ඉතින් නැත්තම් ඉක්මනට ඉවර වෙනවා. ඒ හින්දා ඊට පස්සේ ලී හැන්දක් පාවිච්චි කරන්න. ඒක අපේ ඇඟටත් හොඳයි. ඔන්න ඉතින් ටිකක් තැම්බුණාට පස්සේ මම ඒකට එකතු කරනවා. අන්තිම හරිය වගේ තමයි රතු පාට කලරින් බින්දු කීපයක්. තාම නම් මට අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා නැහැ. තාමත් හොඳටම වහිනවා. තව
ටිකකින් මං යන්න ඕනේ ළමයි වරගෙන එන්න පන්තියෙන්. අපේ පුතා පන්ති ගිහිල්ලා ඇවිල්ලා කාලා බල්ලා කියනවා ඇඹරැල්ල එක තාම හයියයි තාම ගානට ඇවිල්ලා නෑ කියලා. ඔක තමයි ඔය කිය යන්නේ. තව චුට්ටක් වෙලා ලිපේ තියලා ඔන්න ඉතින් දැන් යන්නේ බෝතලයකට මේක දාගන්න. ඉතින් ඊට පස්සේ තියෙන්නේ කන්න. ඒ ඇඹරැල්ල ටිකෙන් හදාගන්න පුළුවන් උනේ ওই ටික තමයි. අර දානකොට වටේ ගෑවෙනවනේ. අන්න ඒක ඒ ටික මේ ටිෂු එකක් අරන් පිහදාලා අයින් කරන්න නැත්නම් වටේ ගෑවුනම හරිනේ කැත්තටත් වැඩිය මේ ඇලෙනවා. එයාවට කූඹි හැමත් එන්න බලනවා. එහෙනම් හොඳට ටිෂු එකකින් ඒ හරිය පිහදා ගන්න. ඔන්න දැන් තියෙන්නේ රස බලන්න. මට මතක විදියට ඕක දවස් 2ක්වත් තිබ්බේ නෑ. ඉවර වුණා. ආයි ඉතින් ඔයගොල්ලන්ට කියන්න දෙයක් නෑනේ. ඔයගොල්ලෝ දන්නවා මේ මොනවද හැදුවේ කියලා. ඇඹරැල්ලා දෝසි. ඉතින් මුලින් කිව්වේ නෑ කියලා තරහ වෙන්න එපා. මේ මට හිතුණා අන්තිමට කියන්න. ඒකයි එහෙම කළේ. එහෙමනම් මම මෙතනින් නවතිනවා. ඔයගොල්ලෝ ඔක්කොලටම බුදු සරණයි.